අපි ගොඩක් ආදරය කරන ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙක් ශිල්පිනියන් දෙදෙනෙක් තමයි දිනක්ෂ ප්‍රියසාද් උමාලි තිලකවර්ධන සාරංග දිසාසේකර කියලා කියන්නේ. ඉතින් අලුත්ම වීඩියෝ එකක් තමයි මම ඔයාලා අතරතුරට අරගෙන ආවේ. අපි හැමෝම දන්න කරුණක් තමයි සාරංගටත් දිනක්ෂිටත් චූටි දියණියක් ඉන්නවා. ඒ වගේම සාරංග පළමු විවාහයෙන් වෙන් වෙලා ඉන්නේ කියලා අපි හැමෝම දන්නවා. නමුත් මේ මෑතක දිනක්ෂි ප්‍රියසාද් සාරංග දිසාසේකර ලයිව් වෙවිලා මෙන්න මේ ප්‍රේක්ෂක ජනතාව යොමු කරලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දීලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නය? ඇත්තටම කියලා කියනවා නම් ප්‍රේක්ෂක ජනතාව සාරංගගෙනුත් දිනක්ෂිගෙනුත් අහලා තියෙන්නේ. කොහොමද උමාලිව අමතක කරේ කියන ප්‍රශ්නය. මෙන්න මේකට උත්තරයක් විදිහට සාරංග දිසාසේකර දිනක්ෂි ප්‍රියසාදුත් මෙන්න මේ විදිහට උත්තර දීලා තියෙනවා. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට තෙරුවන් සරණයි. හැසිරෙන්න. මේ උමාලිව කොහොමද අමතක කරේ කියලා අහනවනේ. ඒක ඉතින් මගෙන් අහලා නෑ. ඒක අමතක වෙලා නෑ. අමතක වෙන්න මම මැරලා ඉපදිලා නෑ. කොහොමද මතකයි මම කසාද බැඳ කියලාත් මතකයි ඩිවෝස් වුණා කියලාත් මතකයි ඔක්කොම මතකයි. මතකයි නේ. මටත් මතකයි. එහෙම අමතක වෙලා නෑ. ඉතින් එහෙම තමයි ඉතින් මිනිස්සු කසාද බඳිනවා වෙන් වෙනවා නේද? ඒ ජීවිතේ ඉස්සරහට යනවා. එයත් හොඳට සතුටින් ඉන්නවා මාත් ඉන්නවා. ඉතින් අපි දෙන්නට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාටත් මාව මතකයි මටත් එයාව මතකයි ඔයාටත් එයාව මතකයි.